ඔයාලා සියලු දෙනාටම සුබම සුබ දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් කරන්න කියලා මේ විදුර පුතයි මායි ආවා. මේ අපි ආවේ කොහෙටද මේ? මේ පොල්ගහවල මේ වඩුවාව. වඩුවාවේ මොකක් කියලා මෙහාට පුතා කියන්නේ? මම තුන්දොල කියලා. තුන්දොල කියලා කියන්නේ මෙතන මේ වැව මොකක්ද මෙතන මේ මෙතන කඳු පන්ති තුනක් එක්කහුව කරලා හදපු මේ ජලාශයක් වගේ දැන්. ඔව් මේ පේනවා ඇති මේ පොඩි කට්ටිය මෙහෙම නානවා මේ හරියේ. ඉතින් මේ කතාව අපි කරගෙන යන්න කලින් ලැබුවා වූ ඒ ඉදිරියට දැන් ලබන ඒ අලුත් අවුරුද්දත් ඔයාලා සියලු දෙනාටම සුබම සුබ එකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒක මේ අවුරුද්දේ මේ අවසානයේ මේ අපේ අර ජනතාව ඉතින් අර දික්වා සුළු කුණාටුව නිසාවෙන් අසරණ තත්වයකටපත් වුණා. ඉතින් ඒගොල්ලන්ටත් පුළුවන් විදියට ඒගොල්ලෝ සමරන්න ඇති කියලා හිතනවා මේ ඒ නත්තලත්. ඉතින් ඔවුන්ටත් ඒ සුබ නත්තලක් ගත කරන්න හැකි කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට මේ සුබ නත්තලක් උදා වුණා. ඒකෙන් ගත කරන්න ඇති කියලා හිතෙනවා. ඉතින් අපි මෙහෙම බලාගෙන යන්කො මේ විදුර පුතායි මමයි තමයි මේ අදත් මේ ගමනට ආවේ. මේ හරියෙන් මේ තියෙන ජලාශය අර කෙළවර දක්වා පේනවා. ඒ කෙළවර ඒ ජලාශයට ඉහළින් පේනවා මේ අර ලොකු ගස් කියන්නේ කැලෑ ප්‍රදේශයක් තමයි පේන්නේ. කැලෑවත් එක්ක ගල් පර්වත කීපයක් හිම පේනවා ඈතින්. ඉතින් ලස්සන තැනක් මේ ළඟට ගිහිල්ලා තව ටිකක් පෙන්නන්නම්. මේ ජලාශයේ ළඟට පොඩ්ඩක් තව ගිහිල්ලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි මේ ජලාශය තියෙන්නේ. දැන් මේ වැහැලා පහුගිය දවස්වල වැහැලා වතුර හොඳට එකතු වෙලා තියෙනවා. ඉතින් මේ පේනවා ඇති මේ හරියේ අර ඈතින් ඉන්න අර නාන කට්ටිය කීප දෙනෙක් ඉන්නවා. අර වතුරට පනිනවා. ඔයාලට පේනවා ඇති මේ විදිහට මේ හරියට පීනගෙන එනවා පේනවා ඇති. මම පෙන්නන්නම් ඔයාලට. මේ කීප දෙනෙක් නානවා ඇවිල්ලා මේ විදිහට පෙන්නගෙන යන්න දිගටම අපි මෙහෙම බලාගෙන යමු. මේ ජලාශය කියන්නේ තුන්දොල කියලා තමයි කියන්නේ. මේ මෙතන ලස්සන තැන. මේ ඉන්නවා විදුර පුතයි මමයි තමයි මේ ගමන ආවේ. ඉතින් මේ ඉන්නේ මේ ටිකක් අසීරු ඒ ගමන එන්න අර ඔයාලා දකින්න ඇති මගේ වීඩියෝ වල මෙත්මුනි මහා සෑය ඒ තියෙන ප්‍රදේශයේම වගේ තමයි ඒ කිට්ටුවෙන් තමයි තියෙන්නේ. ඉතින් මේ හරියට පොඩ්ඩක් අර පාරෙන් ඇතුළට එන්න ඕනේ. ඒ ටික නෑ මම වඩුවාව පැත්තට ඇවිල්ලා ඔව් ආවා මේ නාන්න මේ විදියට දැන් මේ පුතත් නාන්නත් ඕනේ කියලා ආවේ. ඉතින් කට්ටිය ඉන්නවා. කට්ටිය මෙතන නාන කට්ටියත් ඉන්නවා. එයාට දැන් ආවට නාන්න හිතක් නෑ වගේ. මට වෙලා යනවා. මෙන්න මේ හරිය තමයි මේ ජලාශයේ මැද හරියට වෙන්න තියෙන්නේ. මේ වීඩියෝ එකට ආවේ වීඩියෝ වැඩක් කරනවා. මේ හරිය තමයි. ඉතින් නැවතත් ඔයාලට මතක් කරනවා මේ වීඩියෝ එක කරන ගමන්ම මම නැවතත් මතක් කරනවා මේ පහුගිය දවස්වල අපේ රටේ ඇති වුණ අර අවාසනාවන්ත සිද්ධිය. ඒ සිද්ධිය නිසාවෙන් හැමෝගෙම සිත්වල අර තිබුණු සතුට බොහෝ දුරට අඩු වෙලා ගියා. නමුත් මේ අපේ ජනතාව හරි හොඳ මිනිස්සු ටිකක් ඉන්නේ මේ ලංකාවේ. මේ මිනිස්සු ඒ අසරණ වුණ මිනිස්සු
වෙතට ගිහින් ඔවුන්ගේ දුක්ඛ සැප බෙදා ගනිමින් ඔවුන්ට උදව් පදව් කරගෙන ඒ ගත වූ දින කීපෙම ඒ කටයුතු වල තමයි ඒ නියලුනේ. ඉතින් ආයෙත් මම මතක් කරනවා වුන් කොහොම හරි සමරන අපි වුන් සමග එකතු වුණා ඒ සිද්ධියේදී. ඉතින් අපිට පුළුවන් විදියට අපිත් උදව් පදව් කරා. ඒ වගේම මේ විපතම සිහි කර ඉන්නවට වඩා ඉතින් අපි කොහොම හරි ඒ වගේ මිදිලා නැවතත් අපි නැගිටින්න ඕනේ කියන එක මතක් කරමින් අපි තව ටිකක් ඉස්සරහට බලාගෙන යා. ඒ කටයුත්තත් මතක් කරනවා. ඉතින් මේ ඕන දෙයක් අපිට කරාදී අපේ හිතට නැගෙනවා මේ පහුගිය දවස්වල වෙච්ච සිදුවීම්. මේ මෙතන ඉන්නවා මේ 3 දෙනෙක් ඉන්නවා ළමයි 3 දෙනෙක් මේ නාන්න ඇවිල්ලා එතන තියෙනවා මොකක්ද සොරවුද තියෙන්නේ. ඒ සොරවුව උද ඉඳන් තමයි ඒගොල්ලෝ මේ වතුරට පනින්න හදන්නේ. ඒක මම පොඩ්ඩක් පෙන්නන්නම්. මෙහෙම පල්ලෙහාට බහැලා ඔයාලා දකින්න ඇති. අර කෙනෙක් පැන්නා. දැන් තව ටිකක් පෙන්නන්නම් ඔයාලට. මේ හරිය මේ පොඩි කට්ටිය නානවා ඇවිල්ලා. මේක මේ සෑහෙන ලොකුවට තියෙන මේ ජලාශය මේ අර කඳු පන්ති පුතා කියලා වගේ ඉදිරි පතා කියලා වගේ කඳු පන්ති 3-4ක් මැද තියෙන ජලාශයක් තමයි මේ පොඩි කට්ටිය කීප දෙනෙක් නානවා. ඒකට තේරෙන්නේ තිබුණා මේ හිතෙන්නන්න මේ අපි ළඟටම එනවා ඒගොල්ලන්. මේ හරියට වෙන්න මෙතන ඉන්නවා මේගොල්ලෝ. මේ නාම තේනේ තිබුණේ මේ කිච්චි. මේ පැත්තට වෙන කීටි පාරක් තියෙන්නේ. මෙන්න මේ පැත්තට වෙන්නේ පොඩි පාරක් තියෙන්නේ. කට්ටිය යනවා. මේ පැත්තට වෙන්නේ තමයි මේ ජලාශය තියෙන්නේ. මේ හරිය ඉඳන් සෑහෙන දුරකට ජලාශය ඉහිලා තියෙනවා ඉතින්. එතන 4 දෙනෙක් නාන කට්ටිය. මම වැඩේ කරගෙන යන අතරේ මේ විදුර පුතා මෙතන ඉඳගෙන ඉන්නවා. මගේ බඩු ටිකක් තියාගෙන හවස් හරිය තමයි අපි මේ වැඩේට ආවේ. මෙතන මේ ඔයාලට පේනවා 4-5 දෙනෙක්. 5 දෙනෙක් නානවා මේ. අර එක්කෙනෙක් පීනගෙන යනවා උඩු බැලියෙන් අතට පීනගෙන යනවා ජලාශය උඩහ පැත්තට වෙන්න හරහට කරස් අතට. මෙතන 3 දෙනෙක් තව නාන පොඩි කට්ටිය. මම මෙතනින් බැහැලා තව ටිකක් ඔයාලට පෙන්නන්නම්. මේ GoPro එකෙන් zoom කරන්න බෑනේ මට පුළුවන් විදියට. අපි තව ටිකක් බලමු මෙහෙට ගිහිල්ලා. ඒ අයියේ channel එක නම මොකද්ද? කුමාර TV. මොකද්ද? කුමාර TV. කුමාර TV. බලන්න. මේ හරියට
මේගොල්ලන් මේ මං කතා කරා ළඟට මේ පුතාලට මේ ඉස්සරහට එනවා ඒගොල්ලන්. මේ ඉස්සරහින් ඉන්නවා පොඩි එකෙනෙක්. එයා තමයි මේ ඉස්සරහම ඉන්නේ. මං ඔයාලට පෙන්නන්නම්. යන්කො පුතා මෙහෙම හරහට යන්කො. මේ ඒ තුන් දෙනෙක් එනවා මේ පේනවා ඇති මේ පොඩි එකනා මේ උඩු අතට පීනගෙන යනවා. මේ ජලාශය ඉහළ පැත්තට වෙන්න මේ තුන් දෙනෙක් ඉන්නවා. අර ඈතින් තව එක්කෙනෙක් ඉන්නවා. ඉතින් හවස් අරුවේ මේගොල්ලන් මේ නාන්න ඇවිල්ලා සෑහෙන වෙලාවක් මේ කටයුතු වල ඉතින් නිරත වෙලා ඉන්නවා. මේ පේනවා ඇති. හරි ලස්සන තැනක්. ඉතින් අවුවත් අදට වැටෙන්නේ නැහැ. මේ වෙලාව අවුව අඩුවෙන් තියෙන්නේ මේ ජලාශයේ මං ඉන්න හරියට වෙන්න අවුව අඩුයි. ටිකක් එහාට වෙන්න ඉස්සරහින් ඉදිරියෙන් තමයි තියෙන අවුව ඉර බහගෙන යන වෙලාවෙ හින්දා ලස්සනයි. මේගොල්ලන් මේ තීනන පේනවා ඇති ඔයාලට මේ විදිහට මේ යනවා. අර ඈතින් ඉන්න තව එක්කෙනෙක් අර තව පුතෙක් මේ තුන් දෙනා මින ළඟ දැන් පේනවා ඇති මේ විදිහට මේ ළඟට ආපුවම මම පින්තූරයක් පෙන්නන්න මම මේගොල්ලෝ ළඟට ආපුවම පෙන්නන්න මේ ළඟට එනවා ඒගොල්ලන්. මේ තීනගෙන ළඟට එනවා ඒගොල්ලෝ. මේ විදියට දැන් මේ මං කිට්ටුවට මේගොල්ලෝ ඇවිල්ලා තියෙන මේ හරිය වතුර ගැඹුර නෑ නේද පුතා? ගැඹුර නෑ මේ හරිය නේ? මේ හරිය ගැඹුර නෑ. මේ හරිය ගැඹුර නෑ. මේ පුතාලා ලස්සන එහෙම ඉන්න. මේ දෙන්නෙක් ඉන්නවා මේ පුතාලා දෙන්න මං කිට්ටුවටම ආවා. මේ හරිය ගැඹුර නෑ කියලා ඒගොල්ලන් කියනවා මේ. මේ අර අත්තන තව අර මල්ලි කෙනෙක් ඉන්නවා. පිටිපස්සට වෙන්න. ඉතින් මේක මේ මෙතනින් පටන් ගත්තාම අර හරියෙන් ඉවර වෙනව නේද පුතා? ඔව්. එච්චර ලොකු මේ වතුර සීතලයිද? ටිකක් සීතලයි. දැන් අර වැස්සට පස්සේ වතුර මොකද අඩු වෙලාද? සොරව් ඇරලා තියෙන්නේ නේ. වතුර අඩු වෙලාලු තියෙන්නේ. ඉතින් මේ අර වතුර ටිකක් කොළ පාට වගේ දෙනවා. හැබැයි වතුර මේ ජරා වෙලා හැම මොනවත් නැහැ නේ. නෑ. මේ තුන් දෙනා බලන්න මේ ලස්සනට අපිට පේනවා මේ තුන් දෙනා මේ තීනගෙන අතන සොරවුනේ. එතනින් මේ හරියටම දැන් මේ මම ඉන්නේ කිට්ටුව තමයි ඉන්නේ. මේ හරියෙන් පොඩ්ඩක් බහින්න අමාරුයි. විතර කැලේ වගේ තියෙනවා. මේ මට පුළුවන් විදිහට පෙන්වන්න මේ GoPro එකෙන් මේ zoom කරලා පෙන්වන්න බෑ. ඉතින් මේ පේන විදිහ ඔයාලට පේනවා ඇති. හරි එහෙනම් යන් ඔයාලා මෙහාට යන් පීනගෙන. අර අතනින් මේ ඒගොල්ලන් දැන් මැද හරියට යනවා මේ පොඩි කට්ටිය තීනගෙන මැද හරියට යනවා මේගොල්ලෝ. ඉතින් ওই විදිහට තමයි මේ හැම තැනම බලපුවාම මේ පැත්තට වෙන්න කඳු වගේක් තියෙනවා. මේ කඳු අතරින් තමයි මේ ජලාශය විතර තියෙන්නේ. ඒකත් සුන්දර අත්දැකීමක් තමයි. මේගොල්ලෝ තව නාන කීප දෙනෙක් ඉන්නවා නානවා මේ හරි පේනවා. ඉතින් මේ පේනවා ඇති මෙතන මේ අරක ළඟ මේ විදුර පුතා ඉඳගෙන ඉන්නවා. විතකුත් කකා ඔයාලට පේනවා ඇති. ඔයාලට මතක ඇති මේ විදුර පුතා අපි ඉස්සෙල්ලා වීඩියෝ එකක් කරා මේ මොකද්ද මේ අර පස්පොල වත්තට ගිහිල්ලා මේ අර මගේ යාළුවයි මේ විදුර පුතායි තමයි මේ වීඩියෝ එකේ ප්‍රධාන චරිත දෙක උනේ. ඒගොල්ල අර පරිසරයේ විදීමට නම් මිනිසා පරිසරය හා බද්ධ වී යුතුමයි කියන ඒ ටයිටල් එකේ යටතේ කරපු වීඩියෝ එකේදී හිටියා. ඉතින් මේ අදත් මට ඇවිල්ලා කතා කරා මෙහෙමයි මම මේ ලස්සන තැනක් තියෙනවා ගිහිල්ලා පොඩ්ඩක් බලලා එමු කියලා. ඉතින් මේ කටයුත්තට ඇවිල්ලා අපි මේ ටිකක් බලන අතරේ මේ පුතා විතක් කනවා. මේගොල්ලෝ තව මේ නානවා මේ විදියට. අර අතන අර සොරව්වේ එක පොඩි එක්කෙනෙක්ගේ සොරව්වට නැගලා මේ පාණින ඔයාලට පේනවා ඇති. අන්න පැන්නා. හරි. හුඟක් මං හිතන්නේ මේ පුතා මේ ගැඹුර නැතුව ඇති නේද මේ මම පොඩ්ඩක් ගැඹුරයි වාර. ගැඹුර මැද්දට වගේ වෙන්නේ.
මේක චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ මේ හදපු එකක්. කුඹුරු අස්සද්දා හදපු එක. මේ කුඹුරු පළකයක් එහෙම තියෙනවා. හරි මේ වටපිටාවේ තියෙන කුඹුරු අස්සද්දන්න හදපු ওই ජලාශයක් කියලා තමයි මේ විදුර පුතා කියන්නේ. මේ මම දැක්කේ නෑ. ඉතින් මම දන්නේ නෑ. කියන්නේ වැඩි විස්තරයක් කරන්න මම දන්නේ නෑ. මම ආවට පස්සේ තමයි මේ රිලවුත් ඉන්න ඇවිල්ලා මේ එනවනම් අනිවාර්යෙන් මෙහෙට එන්න. ඈ අලව්වට එනවනම් ඔව් අලව් ඌ නාරම්මල පාරෙන් පොඩ්ඩක් ඇතුළට ගියාම දැන් අර ඔයාලා දකින්න ඇති මං අර මෙත්මුනි මහා සෑයේ වීඩියෝ කරලා තියෙනවා. ඒ පැත්තෙම තමයි මේ මොකද්ද මෙහාට කියන්නේ පුතා? මේක කියන්නේ පස් මේ සෝරි මේ වඩුවාව පැත්ත තමයි මේ වඩුවාවේ තමයි තියෙන්නේ. මේ අහලා දැනගන්න පුළුවන්. ඉතින් මේ මෙතන පොත්ගුල තුන්දොල කියලාලු කියන්නේ. තුන්දොල ඒ ජලාශය ඉතින් කියන නම වෙන්න ඇති. මේ පේන ඇති රිලවුත් ඇවිල්ලා ඉන්නවා මේ හරිය. මේ කැලේ හින්දා වෙන්න ඇති. මේ හරිය තව කොටසක් නානවා. මම පින්නන්නේ. මේ හරිය තියෙන්නේ තව 4 දිනක් විතර නානවා. මේ අදින්නේ නෑනේ වැඩක් කරගන්න. ඉතින් ඔහොම තමයි මේ කටයුත්ත. මම මේ පල්ලෙහාට ගිහිල්ලා තව ටිකක් පෙන්නන්නම්. මේකේ කෙලවර වගේ මේ හරිය යන්න මේ පොඩි පාරක් තියෙනවා. මේ ගම්මානයකට යන්න. ඔව් ඒක ගම්මානයකට යන පොඩි පාරක් කියලා තමයි මේ විදුර පුතා කියන්නේ. ඉතින් මේ පාර මෙහෙම තියෙනවා පොඩි අඩි පාරක්. ඒ පාරට පල්ලෙහාට වෙන්න තමයි මේ ඒ ජලාශය තියෙන්නේ. මේ මෙතන ඉන්න පූසෙකුත් ඉන්නවා. මේ ගල් තියෙන තැන ඉස්සරහින් පූසෙක් ඉන්නවා. මොකද මේ කිට්ටුව ගෙවල් තියෙනවා. මේ හරිය පේන්නේ නැති වුණාට මේ කඳු දෙපැත්තට මායිම් වෙන්න ගෙවල් ඇති. අපි ඒ ගෙවල් පහු කරගෙන තමයි මෙහෙට ආවේ. මේ එන්න ටිකක් දුෂ්කර පාරක් තමයි තියෙන්නේ. කොහොම වුණත් මේකත් ලස්සන තැනක්. ඉතින් මට ඔයාලට පෙන්වන්න ඕනේ කියලා හිතුණා. අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් අර අපිට ගොඩාක් කරදර වෙලා අපේ සහෝදරයින්ට උනේ කාලේ තුල. ඉතින් ඒ කටයුතු වල තමයි අපිටත් ඒ වැඩ තමයි කරේ. ඒකින්ද කොහෙවත් යන්න මොනවත් වීඩියෝ එකක් කරන්න ඈත යන්න අවස්ථාවක් ලැබුණෙත් නැහැ. කරන්න හොඳ මානසිකත්වයක් තිබුණෙත් නැහැ. මේ ඒගොල්ලෝ ඉතින් ගොඩාක් ඒ දුක වේදනාවෙන් ඉන්නකොට අපිටත් මොන චාරිකාද කියලා ඉතින් හිතෙනවා. අපේම සහෝදරයෝ ටිකක් නේ විපතටපත් උනේ. ඉතින් හරි අවාසනාවන්ත විදිහට ඒ සිද්ධිය සිදු වුණා. ඔයාලා හැමෝම මේක දන්නවනේ. කටයුත්තට ඔයාලා සම්බන්ධ වුණා හැමෝම. ඒ කොහොම නමුත් ඉතින් අපි ඒ වගේ කරදරයක් කියලා හැමදාම ඒවා ගැන හිතා මේ දුක් වෙලා වැඩක් නැහැ. කොහොම හරි ඉතින් ඒ තත්වයෙන් අපි මිදෙන්න උත්සාහ කරන්න ඕනේ. අපිත් ඒ උල්ලන්ට උදව් කරන්න ඕනේ. මේ වෙන රටවල් වල මිනිස්සු වගේ නෙමෙයි ලංකාවේ ඒ ජනතාව හොඳ සහෝදර පිරිසක් ඉන්නේ. ඉතින් ඒ වුන් වෙනුවෙන් ඒ කල යුතු දේවල් පුළුවන් විදියට උපරිම කරනවා. අපි දැක්කවලා පහුගිය දවස්වල දකින්න ඇති ඒ ටීවී වලින් පවා ඒ සියලුම සිද්ධීන් පෙන්වුවා. ඒ කොහොම වුණත් ඉතින් මම මේ වීඩියෝ එක කරන අතරේ ඔවුන් ඉතාමත් මතක් කරන්නේ ඉතින් ඒ හිතට දැනෙන ඒ වේදනාබරිත සිද්ධිය මතක් වෙන නිසාවෙන් තමයි මේ පේනවා ඇති. දැන් මේ පල්ලෙහාට වෙන්න මේ ජලාශය මේ හරියේ හොඳටම අවුව එහෙම අඩු වෙලා තියෙන්නේ. මේ හරියේ උඩට වෙන්න මං ඉන්න හරියේ කැලෑව. මේ දුරට තියෙනවා මේ හරිය මේ විදිහට. මෙන්න මේ විදිහට මම තව ටිකක් පෙන්නන්නම්. මම දන්නේ මේ හරිය තව කොහාට යන්න පුළුවන්ද මොනවද කියලා දන්නේ මේ අඩිපාර දිගේ යනවා. අපි බලමු ටිකක් ඉස්සරහට ගිහිල්ලා තව මේ හරියේ කැලෑව තමයි තියෙන්නේ. දෙපැත්තට වෙන්න මෙතනින් පල්ලෙහාට වෙන්න තමයි තියෙන්නේ මේ ජලාශය. ඔව් එතනින් ඉවරයි. මෙන්න මේ හරියෙන් ඉවර වෙනවා. මේ ඒ ලොකුම ජලාශයක් නෙමෙයි. ඒක ඉතින් ලස්සනයි. කොහොමත් ලස්සන වගේ ඉතින් මේවා ඉදි කරලා තියෙන්නේ කුඹුරු අස්වද්ද ගන්න
ඒ ගොවි ජනතාවට ඒ තමන්ගේ කටයුතු වලට ඉතින් අපි කොච්චර මේ විපත් වතුරෙන් සිද්ධ වුණත් අපිට ඒ වතුර කෙරෙහි තරහෙන් ඒ අහක දාන්න බැරි දෙයක් තමයි ජලය කියලා කියන්නේ. ඉතින් අපේ ජීවිතේත් එක්ක බද්ධම වෙලා තියෙන අපිට නැතුව බැරි කෑම නැතුව අපිට ඉන්න පුළුවන් වතුර නැතුව ඉන්න බෑ. ඉතින් ඒවට දොස් කියලා ස්වභාව ධර්මයට ගරහලා ඒ කිවෙන් පළක් නෑ. ඉතින් ඒ වගේ අතුරු ප්‍රතිවිපාකත් මිනිසුන් විසින්ම කරන්නේ සිද්ධීන් නිසා කියලා කියන්න ඕනේ. මොකද මම ඒ කටයුත්තේ එදත් ඒ දේ කිව්වා. මොකක්ද අර ඉස්සල වීඩියෝ එකක් අපි කරා කිව්වේ මේ පරිසරයේ විඳින නම් මිනිසා පරිසරයේත් එක්ක බද්ධ වී යුතුමයි කියන වීඩියෝ එකෙදිත් මම ඒ කතාව කිව්වා. ඒ සිද්ධියේද ඒක ආයෙ මතක් කරනවා නම් ඒ අපි ගිය පස්පොළ වත්ත කියන ප්‍රදේශයේ නායාමකට විශාල නායාමකට ලක් වුණා. තාමත් ඒ හරියේ කාටවත් යන්න දෙන්නේ නැහැ. ඉතින් මිනිසුන් කරදරයටපත් වුණා. ජීවිත කීපයකුත් විනාශ මේ නැති වුණා. ඒ හේතුව නිසාවෙන් ඒ කොහොම වුණත් ජලය අපිට අත්‍යවශ්‍ය දෙයක්. ජලය කියලා කියන්නේ ජලය නැත්නම් අපිට ජීවිතයකුත් නැහැ. ඉතින් මෙන්න මේ හරිය මේ ජලාශය ඉදිරියට ආපුවම අවසාන වෙන හරිය තමයි දැන් මෙහෙමම අපි මම ආපස්සට යනවා. ඉතින් ඔයාලා දකින්න ඇතිනේ මේ ඈතටම පේන හැටි මේ ජලාශය මොකක්ද කියන්නේ ආයෙ ටිකක් ගමු කියලාද කියන්නේ? හරි එහෙනම් මේ තව මේ පැත්තෙන් පෙන්නන්නම් මේ ජලාශය මෙතන මේ අර කිසිම යන්න පුළුවන් වෙයි දැන් මොකද කරන්නේ? මෙතන පිටිපස්සෙන් ගිහින් මෙතන පාලමක් තියෙනවා නේ. මේ පාලම මේ පාලමේ දෙපැත්තට වෙන්නකොට මේ පැත්තෙන් මේ නාන්න පුළුවන් කට්ටියට මේ විදුර පුතා මෙතනින් නාන්න පුළුවන් නේ. මෙතන නාන්න පුළුවන්. එතන මේ බැම්මක් එහෙම ඉදි කරලා තියෙනවා. මේ පැත්තට වෙන්නේ මේ තමයි තියෙන්නේ මේ පැත්තෙන් බලනකොට මේ අර ඉස්සෙල්ලා මම පිටුපසින් තමයි මේ ඒ ජලාශ තියෙන හැටි පෙන්නුවේ මේ දැන් මේ පැත්තට වෙනකොට අවුවත් වැඩි. දැන් ඔයාලට පේනවා ඇති මේ අවුව සැරයි. මම මේ පැත්තෙන් පෙන්නන්නම්. මේ පැත්තෙන් ලස්සනට පේනවා මේ පොඩි ගස් මේ පාර දෙපැත්තේ තියෙන පුංචි ගස් තියෙන්නේ. මම පෙන්නන්නම් මේ අර මෙතන පොඩි කට්ටියක් නනා හිටියනේ. ඒගොල්ලෝ ආයේ පීනගෙන මේ පැත්තට එනවා. මේ සොරවුව ළඟ මේ මෙතන තියෙන මේ සොරවුව මේ පේනවා ඇති. මෙන්න මේ හරිය මේ මෙතන සොරවුව. මේ සොරවුව ගාවට ගිහිල්ලා මේගොල්ලෝ පෙන්නන්න. මේගොල්ලෝ දැන් මෙතෙන් එනවා. මෙන්න මේ සොරවුව මේ ලොකුවට තියෙන්නේ මේ සොරවුව. මේ සොරවුව ගාවට මේගොල්ලෝ පීනගෙන එනවා මෙහෙන්. දැන් මෙහෙන් ඔහොම මම පෙන්නන්නම් මේ වටේම ඔයාලට මේ පේන හැටි. මෙන්න මේ ප්‍රදේශයේ තමයි මේ ජලාශය තියෙන්නේ. ලොකුම මේ එකක් නෙවෙයි. ඉතින් මේ ඒකට ලස්සනයි. මේ ගමක් ඇතුලේ තියෙන මේ ගම් වටේට තියෙන මේ කුඹුරු වලට වතුර ගන්න මේ හදාපු ජලාශයක් වෙන්න ඇතිනේ. ඉතින් මේගොල්ලෝ තව දානවා මේ හරිය මේ පේනවා. ඉතින් අර ඉස්සෙල්ලා නනා හිටපු තුන්දෙනාම තමයි ඒගොල්ලෝ දැන් සෑහෙන වෙලාවක් මේ සොරවුව ගාවට එනවා. ඒගොල්ලෝ පීනගෙන මේ සොරවුව ගාවට එනවා. මේ හරියට කිට්ටු වෙන්න නම් හොඳටම මේ ගැඹුර අඩුයි. මේ පුතා මේ පේන වැටි මේ මෙතන මේ හිටගෙන ඉන්නවා. මේ පෙන්නන්නම් මේ විදියට අර ඊට ඉදිරියෙන් යන පුතා මේ දෙන්න දැන් ඉස්සරහට යනවා. මේ පීනගෙන උඩු අතට වෙන්න ලස්සන දර්ශනයක්. අර ඔයාලට පේනවා ඇති මේ විදිහට මේ දෙන්න මේ පීනගෙන ඉස්සරහට යනවා. ඒගොල්ලන්ට මේ වතුර අමුතු දෙයක් නෙමෙයි. ඉතින් මේ ගමේ හැදිලා වැඩිලා ඒ පරිසරයට එයාලා හොඳටම අනුවර්තනය වෙච්ච කට්ටිය තමයි මේ. එහෙම තමයි ඉතින් හැදෙන්න ඕනෙත්. ඉතින් මේ පීනන්න බැරුව නිකන් අර බබ්බු වගේ එහෙම ජීවත් වුණාට හරියන්නේ නැහැනේ. දැන් පහුගිය දවස්වල අර දිත්වා කුණාටුව නිසාවෙන් ගොඩාක් ඒ විපතටපත් වුණානේ. ඒ පීනන්න එහෙම පුළුවන් නම් ඉතින් එහෙම තමයි ගොඩක් ඒගොල්ලන්ට ඒක ආරක්ෂාවටත් හොඳයි. දැන් මේගොල්ලෝ නාලා ඉවරයි. මේ උඩට ආවා. එහෙමනම් අපි මේ ටික මෙහෙම බලාගෙන යන්. ඔයාලා බලන්න channel එක.
කුමාර TV. හරි එහෙනම් අපි ගිහිල්ලා එන්න. මේ විදිහට මෙහෙම බලාගෙන යන් අපි පුතාලගෙන් සමු අරන් යනවා මේ විදිහට ඉස්සරහට යනවා මෙහෙම අතන අර ඈතින් විදුර පුතා ඉන්නවා අර පාලමේ උඩට වෙන්න මේ එතන තියෙන පුංචි මේ අඩිපාරක් තමයි අඩිපාර ගාවට වෙලා එයා ඉන්නවා මං එනකන් ඉතින් හැමදාම මේ කටයුතු වලට එයා මටත් වඩා උදව් කරන්න. ඉතින් එයා තමයි උදේ ඉඳන්ම කිව්වා මෙහෙමයි පොඩි වැඩක් තියෙනවා අපි යන් අර එහෙම කියලා මාව හොයාගෙන ආවා. මා ටිකක් මහන්සි වෙලා හිටියේ. ඒත් ඉතින් මේ කටයුතු වලට ආස නිසා ආවා මේ බලන්න ඕනි කියලා මේ තමයි දැන් අර ඉස්සෙල්ලා මම පහු කරගෙන ගියේ ඒ පාලමේ මම ආයේ උඩට එනවා මෙහෙම. එතනින් උඩට ආවහම දැන් අර ඉස්සෙල්ලා අර නනා හිටපු ඒ කට්ටිය තමයි මේ විදියට මේගොල්ලෝ මේ එනවා මම පෙන්නන්නම්. එතන එහා පැත්තට වෙන්න තමයි මේ ජලාශයෙන් ගන්න වතුර තමයි වතුර අරන් අස්සද්දන මේගොල්ලෝ නාලා දැන් මේ ආපහු යනවා. එහා පැත්තේ තියෙන මේ කුඹුරු අස්සද්දන්නේ මේ ජලාශයෙන් ගන්න වතුර වලින් වෙන්න ඕනේ. මේ පල්ලෙහාට වෙන්න තියෙන කුඹුරු යායේ තමයි මේ හරිය දිගටම මෙහෙම පටන් අරන් ඔයාලට අර ඈතින් පේනවා ඇති. අර ගොඩාක් ඈතට වෙන්නේ කුඹුරු යායවල් තියෙනවා. ඉතින් ඒ කුඹුරු යායවල් ගොඩක් හොඳට තියෙනවා. ඉතින් මේ මම මේ ඉද්දිත් මේ පුතාටත් පෙන්නුවා මේ ලස්සනට තියෙනවා නේද මේ කොළ පාටට ඒවා එච්චර හලාපානියක් මොනවත් වෙලා නැහැ කියලා. ඉතින් මේ පැත්තට නම් කොහොමත් ඉතින් මේ වතුරෙන් එච්චර විපතක් මොනවත් උනේ නැහැ. මේ මෙතන අපි බයිසිකලේ තමයි ආවේ මේ පුතයි මායි මේ බයිසිකලේ මෙතන දාලා තමයි ඉතින් ඒ කටයුත්තට සම්බන්ධ උනේ. එහෙමනම් දැන් යන්නේද පුතා අපි? යම්. ඔයාලට එහෙනම් සුබ දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.